හායි යාළුවනේ ඔයාව අදත් මගේ තියරි රිව්‍යු channel එකට සාදරයෙන් පිළිගන්නවා. මට හුඟ කාලෙකින් මේ channel එකට වීඩියෝක් ගේන්න බැරුව ගියා මගේ අනිත් channel එකේ වැඩ හින්දා. ඒ හින්දා ඔයාලට තිබ්බ දැවෙන ප්‍රශ්නයකට උත්තර මම අද ගෙනාවා මේ වීඩියෝ එකෙන්. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. වැඩි කතා බහ ඕනේ නැහැ. අපි යමු වීඩියෝ එකට. මේ වීඩියෝ එකේ ඔයාලා අහපු ප්‍රශ්නික පළවෙනි මාතෘකාව වෙලා තියෙන්නේ සාමනින් ජුස්ව ගැන. සාමනින් ජුස්ව කියන එකේ අර්ථය ගැන කතා කරොත් සාමනින් ජුස්ව කියන්නේ ගෙන්වීමේ තාක්ෂණයයි. මෙහෙම ඔයාලට සතෙක් හරි මිනිස්සෙක් හරි සාමන් කරන්න පුළුවන්. හැබැයි මේ සාමනින් ජුස්ව කරන්න ඒ සතා හරි ඒ කවුරු හරි එක්ක ජීවිසුමක් ඇති කරගන්න ඕන. ඒකට විශේෂ ස්ක්‍රෝල් එකක් තියෙනවා. අපිට දැන් සතෙක් සාමන් කරන්න ඕන නම් ඒ සතාව සාමන් කරන්න කාලේ අපි ඒ ස්ක්‍රෝල් එකේ තමන්ගේ ලේවලින් ජීවිසුමක් ඇති කරගන්න ඕන ඒ සතත් එක්ක. මේකට උදාහරණයක් විදිහට කිව්වොත් නාටෝ සීරීස් එකේ නාටෝ ගවබුන්ටව සාමන් කරන්න කලින් අර ජිරාය දුන්න ස්ක්‍රෝල් එකේ නාටෝ ලේවලින් ජීවිසුමක් අත්සන් කරගත්තා. හරි. දැන් අපි මේ සීරීස් එකේම ඉන්න සාමන් කරන්න පුළුවන් සත්තුයි ඒවා සාමන් කරපු අයයි බලමු. මේ සීරීස් එකේ මැඩියන්න සාමන් කරලා තිබ්බා මිනාටෝ නාමිකාසේ නාටෝ උසුමකි ජිරායියා. ඒ වගේම සාර්පේන් සාමන් කරලා තිබ්බා ඕන්ටිමාරු කාබුටෝ උචිහා සාස්කේ. ඒ වගේම හංගොල්ලන් සාමන් කරලා තිබ්බා සාකුරා හරුනෝ සුනාඩේ. ඒ වගේම වඳුරංග සාමන් කරලා තිබ්බා හිරුසෙන් සරතෝබි. මීට අමතරව ඔයාලා දන්න තව සාමන් කරපු සත්තුයි එයාලාව සාමන් කරපු අය ඉන්නවා නම් අමතක නොකර පහලින් කමෙන්ට් කරගෙන යන්න. තා මේ ජූසුව ගැන කිව්වොත් සාමනින් ජූසුව වලින් මෑන්නෝයටද පණ දෙන්න පුළුවන්. මෙහෙම මෑන්නෝය සාමන් කරපු සීන් ගොඩක් මේ නාටෝ සීරීස් එකේ තියෙනවා. ඒ වගේ ටිකක් කිව්වා නාටෝ සීසන් 1 එකේ ඒ කියන්නේ ක්ලාසික් සීරීස් එකේ ඕන්ටිමාරු කොනහ විලේජ් එකේ තියෙන ජූනි නෙක්සෑම් එක ආක්‍රමණය කරන වෙලාවේදී ඕන්ටිමාරුයි සාරතෝබි සෙන්සෙයි අතර ලොකු ෆයිට් එකක් ගියා. මේකට ඕන්ටිමාරු සාරතෝබි සෙන්සෙත් එක්ක ෆයිට් කරන්න තෝරගත්තේ සාමනින් ජුස්ව. මේ වෙලාවේදී ඕන්ටිමාරු පළවෙනි හොකාගේ වන හසිරාමා සෙන්ජුවයි දෙවන හොකාගේ වන ටොබිරාමයි සෙන්ජුවයි ගෙන්වීම මේකට උදාහරණයක් විදිහට ගත්ත හැකියි. සාමනින් ජුස්ව ගැන කතා කරද්දී අපිට අමතක කරන්න බෑ සතුන් ප්‍රතිලෝම ගෙන්වීමේ තාක්ෂණය. මේ සතුන්ව ප්‍රතිලෝම කැඳවීමේ තාක්ෂණය කියන්නේ අපිට ඕනෑම සතෙක් සමග ජීවිසුමක් ඇති කරගෙන අපිට ඒ සතාව පාලනය කරන්න පුළුවන්. ඒ වගේ තමයි නාරුටෝයි කුරමයි අතර ඇති වෙච්ච ඒ ගිවිසුමත්. නාරුටෝ කුරමව පරාද කරාට පස්සේ තමයි කුරමයි නාරුටෝයි අතර මේ ගිවිසුම ඇති වෙන්නේ. කුරම වගේම ඕනෑම සතෙක්ට මෙහෙම කරලා ඒ සතාව තමාට ඕන විදිහට පාලනය කරන්න පුළුවන්. මං හිතනවා සාමනින් ජුස්ව ගැන මම මේ කියපු තොරතුරු ප්‍රමාණවත් කියලා. ඒ හින්දා අපි ඊළඟට යමු ඊළඟ ටොපික් එකට. මට ඇවිල්ලා තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි බෝට්ට කොහොමද ඔට්සුගි පවර් ආවේ කියලා. මේක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. ද ලාස්ට් එකෙත් පෙන්නවා හිනටව ටොනරි ඔට්සුගි කියලා හඳේ ඉන්න සිනොබි කෙනෙක් පැහැරගෙන ගියා. එයාව විවාහ කරගන්න. මේ වෙලාවේදී තමයි නාටෝ හඳට ඇවිල්ලා හින්ටවත් බේරගෙන හින්ටගේ කැමැත්ත ගන්නේ. හින්ටගේ කැමැත්ත ගන්න නෙමෙයි හින්ටට කැමැත්ත දෙන්නේ. මට හිතෙන විදිහට නම් බෝටට ඔට්සුගි පව එන්න ගොඩක්ම බලපාන්නේ හිනටව. ඔයාලා ද ලාස්ට් මූවි එක බැලුවා නම් ඒක ඔයාලට හොඳටම තේරෙනවා. මම මේ සීන් එකේ ඔක්කොම ටික ද ලාස්ට් මූවි එකේ ඔයාලට පැහැදිලි කරලා දුන්නා. මම කමෙන්ට් බොක්ස් එකේ පළවෙනි කමෙන්ට් එකේ පින් කරලා තියෙනවා ඒකේ ලින්ක් එක. ඒක බැලුවේ නැත්නම් ඔයාලා ඉක්මනට ගිහින් ඒක බලලා එන්න. හඳයි බයුගනුයි අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. මොකද ටෙන්සේ ගන් කියලා චක්‍ර ආකාරයක් හඳේ තියෙනවා. ඒක හැදිලා තියෙන්නේ බයුගන් වල එකතුවක් විදිහට. දැන් අපි හින්ටාගේ පැත්තට ගියොත් හින්ටා ඉන්නේ හියුගා වංශයේ. හියුගා වංශය ගැන කිව්වොත් ඒ වංශය කොනහවල තියෙන බලවත් මහා ප්‍රබලම වංශයක්. ඒ වංශයේ උපදින ඕනෑම කෙනෙක්ට උපතේදීම කෙකේගෙන් කායිවලට අයත් වෙන බයුගන් තියෙනවා. බයුගන් ගැන කිව්වොත් බයුගන් සාරින්ගන් වලින් කැඩුණු ඇස් වර්ගයක්. ඒත් ඒකෙන් සාරින්ගන් වලට වැඩි දෙයක් පේනවා. ඒ තමයි බයුගන් වලින් ශරීරයේ ඇති චක්‍ර නාල පද්ධතිය පෙන්වනවා. ඒ කියන්නේ බයුගන් තියෙන ඕනෑම කෙනෙක්ට එයාගේ බයුගන් පාවිච්චි කරලා අනිත් ප්‍රතිවාදියාගේ චක්‍ර නාල පද්ධතිය ඉලක්ක කර පහර දීලා
ඒ ප්‍රතිවාදියාව සම්පූර්ණයෙන්ම අඩපණ කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් ජූනින් එක්සෑම් එකේ නෙජී අර නාටෝගේ චාක්‍රනාල පද්ධතිය ඊළඟ කර පහර දුන්න හැටි අපිට මතකයිනේ. තව කිව්වොත් ඔට්සුගි ක්ලෑන් එකේ බලය වැඩිපුරම තියෙන්නේ හියුගා වංශයට. මෙහෙම හියුගා වංශයේ වගේම තවත් වංශ රාජ්‍යයක් ඔට්සුගි ක්ලෑන් එකෙන් කැඩිලා ඇවිල්ලා තියෙනවා. ඒවා තමයි උසුමගි ක්ලෑන් එක, සෙන්ජු ක්ලෑන් එක හා උචිහා ක්ලෑන් එක. මේ වගේම ඔයාලා තවත් මෙතන මං කියවුණු නැති ක්ලෑන් තියෙනවා නම් ඔයාලා එක පහලින් කමෙන්ට් කරගෙන යන්න. තවද මේ හියුගා වංශය එයාලගේ රහසිගතව තියාගන්න ඕන හින්දා ශාකා පවුල හා ප්‍රධාන පවුල කියලා දෙකකට කැඩිලා තියෙනවා. මෙහෙම දැන් පවුලක දෙන්නෙක් ඉපදුනොත් පළවෙනි දරුවා ප්‍රධාන පවුලට, දෙවෙනි දරුවා ශාකා පවුලටත් අයත් වෙනවා. මේකේ වංශයේ නායකත්වය හම්බෙන්නේ ප්‍රධාන පවුලට. බැරි වෙලාවක් හරි ප්‍රධාන පවුලේ කෙනෙක්ට කොහොම හරි තර්ජනයක් ආවොත් ශාකා පවුල කෙනෙක් මැදිහත් වෙලා එයාව බේර ගන්න ඕන. ඒකට එයාගේ ජීවිතේ හරි දෙන්න ඕන. මේකට උදාහරණයක් විදියට කිව්වොත් නෙජීගේ තාත්තා හින්ටගේ තාත්තව බේර ගන්න ඕන හින්දා එයාගේ ජීවිතේ දුන්නා. මේ කතාව ගැන ඔයාලට කිව්වොත් නෙජීගේ තාත්තා කියන්නේ හිනටගේ තාත්තගේ මල්ලි. හින්ටගේ තාත්තා තමයි ප්‍රධාන පවුලට අයිති කෙනෙක්. මේ වෙලාවේදී එයාට අවතාරයක් හින්දා තමයි ඒකට ස්වේච්ඡාවෙන් බිරි වෙලා එයාගේ මල්ලි මැරුණේ. මේකට නෙජී හිතාගෙන හිටියේ එයාගේ තාත්තව එයාගේ ලොකු සහෝදරයා මැරුණා කියලා. ඒ හින්දා නෙජී ප්‍රධාන පවුලේ අයත් එක්ක ලොකු තරහකින් හිටියේ. ඒත් පස්සේ කාලෙක නෙජීටත් තේරෙනවා එයා වැරදි වැටහීමක හිටියේ කියලා. දැන් අපේ හීනටයි නෙජීත් අයිති වෙන්නේ මේ පවුල් දෙවර්ගයට. ඒ අතරින් ප්‍රධාන පවුලට අයිති වෙනවා හිනටා, ශාකා පවුලට අයිති වෙනවා නෙජී. මෙහෙම ශාකා පවුල් දෙක වෙන්කර හඳුනා ගන්න ශාකා පවුලේ ළමයෙක්ගේ 6 වෙනි උපන්දිනේ දවසේ ඒ ශාකා පවුලේ ළමයාගේ නළලේ මුද්‍රාවත් තබා එයා ශාකා පවුලේ කෙනෙක් කියලා නම් කරනවා. හැබැයි පොඩි කේස් එකක් තියෙන්නේ මේ ප්‍රධාන පවුලේ කට්ටිය ශාකා පවුලේ කට්ටියව පහත් කරලායි තියෙන්නේ. මෙයාලා නිතරම ශාකා පවුලේ කට්ටිය දුර්වලයි කියලා හං ගහනවා. ඊට පස්සේ මම කතා කරන්න යන්නේ බයෝගන් ඇති අයෙකුට වෙනත් බයෝගන් නොමැට් කෙනෙක්ගෙන් දරු උපතක් ලැබුණොත් මොකද වෙන්නේ කියලා. මේක මේ විදිහට වුණොත් ඒ ඇති වෙන ළමයාට තියෙන්නේ බයෝගන්ද නැහැ. ඒක වෙන්නේ නැහැ. මේකට හොඳම උදාහරණය තමයි අපේ බොරුටෝ. මෙහෙම ලැබුණු දරු උපතකදී එන ඒ ළමයාට තියෙන්නේ ජෝයෝගන් නැමැති ඇස් වර්ගයක්. මේ වගේම තමයි බෝටටත් තියෙන්නේ ජෝයෝගන්. ඊට පස්සේ අපි සාරින්ගන් වලයි බයෝගන් වලයි තියෙන වෙනස කතා කරමු. සාරින්ගන් වල තියෙන එක වාසියක් තමයි ඒකනේ ෂැඩෝ ක්ලෝන් ගොඩක් හදලා තිබ්බත් ඒ ෂැඩෝ ක්ලෝන් අතරින් හරි එක්කෙනාව සාරින්ගන් තියෙන කෙනාට හොයාගන්න පුළුවන්. හැබැයි බයෝගන් තියෙන කෙනාට ඒක එහෙම වෙන්නේ නැහැ. ඒ ෂැඩෝ ක්ලෝන් වල චක්‍රනාල දුවන හින්දා බයෝගන් තියෙන එක්කෙනාගේ ඒ ෂැඩෝ ක්ලෝන් වල චක්‍රනාල තියෙනවා කියලා පේනවා. සාරින්ගන් වලින් කට්ටිය කරන ජූසු කොපි කරන්න පුළුවන්. එහෙම කරන කෙනෙක් තමයි අපේ කකෂි. ඒත් බයෝගන් වලින් මේක මෙහෙම කරන්න බෑ. සාරින්ගන් වල තියෙන තව වාසියක් තමයි සාරින්ගන් දියුණු කරලා ඒ පුද්ගලයාට සුසානු කෙනෙක් ගන්න පුළුවන්. හැබැයි බයෝගන් වලින් ඒක එහෙම වෙන්නේ නෑ. දැන් අපි බයෝගන් වල තියෙන වාසි පැත්තට ගියොත් බයෝගන් වලින් කෙනෙක්ගේ චක්‍රනාල හොයාගෙන ඒ චක්‍රනාල වලට පහර දීලා එයාව සම්පූර්ණයෙන්ම අඩපණ කරන්න පුළුවන්. හැබැයි සාරින්ගන් වලින් ඒක දකින්න වෙන්නේ නෑ. තවද බයෝගන් වලින් පුරුල් පරාසයක් දකින්න පුළුවන්. නෙජී හින්ට වගේ කට්ටිය ගොඩක් මේක යූස් කරනවා. ඒ වගේම නින්ජා ටීම් එකට බයෝගන් නැස් තියෙන කෙනෙක් හිටියොත් ඒ නින්ජා ටීම් එකට ගොඩක් වාසි. මොකද එයාට සතුරු ප්‍රහාර එල්ල වෙන්න තියෙන ඉඩකඩ අවම වෙනවා. මොකද බයෝගන් වලින් ඕන දෙයක් විනිවිද දකින්න පුළුවන්. ඒ හින්දා තමයි ගොඩක් කණ්ඩායම් වල මිෂන් වලට යද්දී බයෝගන් තියෙන කෙනා අන්තිමටම යන්නේ. ඒත් සාරින්ගන් වලින් මේක දකින්න වෙන්නේ නෑ. මට සාරින්ගන් වල තියෙන වාසියක් කලින් මග ඇන්නවා. සාරින්ගන් වලින් තව ජෙන් ජූසු කරන්න පුළුවන්. හැබැයි බයෝගන් වලින් ඒක කරන්න බෑ. ඒකනේ බයෝගන් යූස් කරද්දී එයාගේ ඇස් වලේ තියෙන නහර ඉලිප් වෙනවා. හැබැයි සාරින්ගන් යූස් කරද්දී වෙනස් වෙන්නේ එයාගේ ඇහේ කළුංගිරියාව විතරයි. මං හිතනවා ඔයාලට මේ ගැනත් හොඳ අදහසක් ලැබෙන්න ඇති කියලා. මම මේ ගැන තව කියන්න යන්නේ මොකද තව වීඩියෝ එක දිග්ගැස්සෙනවා. එහෙනම් ඔයා රීල් ඔෆ් ට්‍රූත් මගේ channel එක subscribe කරලා නැත්නම් ඉක්මන් කරලා subscribe කරන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ඒ වගේම කලින් වීඩියෝ එකේ වගේම මේ වීඩියෝ එකේත් ඔයාලට තියෙන ප්‍රශ්න පහලින් කමෙන්ට් කරගෙන යන්න.
ඒ කමෙන්ට් වලට ඕන උත්තර මම ඊළඟ වීඩියෝ එකේ අනිවාර්යයෙන්ම ගේනවා. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකක් ඉක්මනට ගෙනීමේ බලාපොරොත්තුවෙන් අද මම ඔයාලගෙන් සමුගන්නවා. එහෙනම් go and see the actual face and live be happy.